හායි ළමයි මාත් එක්ක පීස් එකක් හදන්න යන්නද? ඉතින් මං අද හදන්නේ ගෙදර නිකන් ඉන්න වෙලාවේ පීස් එකක්. මං ඉස්සෙල්ලම පිටි ගත්තා, යීස්ට් ටිකක් ගත්තා, ඊට පස්සේ සීනි ගත්තා, පොල් තෙල් චුට්ටකුත් ගත්තා. ඊට පස්සේ අපේ මද රස්නේ උණු වතුර චුට්ටක් ගන්න ඕනේ. මොකද මද රස්නෙන් තමයි උණු වතුර ඕනේ මේක අනාගන්න, මික්ස් කරගන්න. ඉතින් දැන් මම මේ මද රස්නේ උණු වතුර ටික අරගෙන ඒ ටිකට යීස්ට් ටිකකුයි මෙන්න මේ මං ගත්ත යීස්ට් ටිකයි සීනි ටිකකුයි දාගන්නවා. මේ යීස්ට් ටිකයි සීනි ටිකයි දාගෙන මං කරේ හොඳට කවලම් කරලා විනාඩි 2ක් වගේ තියාගෙන පෙනාවන් පස්සේ මෙන්න මේ පිටිත් එක හොඳට මික්ස් කරලා මේ වගේ පිටි ගුලියක් හදාගත්තා. ඒක හදාගෙන මේ මං වහලා දිනවා වගේ හොඳට වහගන්න. ඒක වහලා විනාඩි 20ක් වගේ තියන්න. පිටි ගුලිය හොඳට ලස්සනට පිම්බිලා වගේ එනවා. ඊට පස්සේ මම මේ හදාගන්න යන්නේ ඒකට අවශ්‍ය ඉතුරු බඩු ටික තමයි අපේ පීස් එකට දාන්න එක ඔය සොසේජස්, ඊට පස්සේ චිකන්, ඒ වගේ ලුණු, ඒ වගේ දේවල් ටික තමයි මම මේ හදාගන්න යන්නේ. සොසේජස් ටික ඉතින් මම හොඳට බැදගෙන ඊට පස්සේ චිකන් ටිකත් මම මේකටම දාලා බැදගත්තා. චිකන් ටික ඔක්කොම බැදගෙන දැන් මං ගියා පිටි ගුලිය බලන්න. ඒක හොඳට පිම්බෙල වගේ ඇවිල්ලා තිබ්බා ඉතින් කලින් ගන්නට වැඩි. ඊට පස්සේ මං ආයෙමත් ඒක හොඳට මික්ස් කරගෙන, ඒ කියන්නේ හොඳට ඒකට කියලා වචනේ මික්ස් කරගෙන ආයෙමත් ඒක තිබ්බ ගන්නටම හදාගෙන දැන් මම මේ කරන්න යන්නේ මේ පිටි ගුලිය රොටියක් හදාගන්න. පීස් එකේ රොටියක් හදාගන්න. ඉතින් මේ සොසේජස්, චීස්, ලුණු, චිකන්, ගම්මිරිස්, කෑලි මිරිස්, තව මං ලුණු මේ මිරිස් දැම්මා. ලුණු දාලා මිරිසුත් දැම්මා. ඉතින් මේ ටික දාලා සෝස් දාගත්තා. මට ඉතින් ගෙදරදී හදාගන්න නිසා ඔයගොල්ලෝ හොඳට හදනවා නම් මේකට තියෙනවා මම හිතේ පීස් එක යටින් දානට වෙනම සෝස් එකක්. ඒක දාගන්න ඉතින් මම මේ නිකන් ඉන්න ගමන් හදන නිසා නෝමල් සෝස් එක පාවිච්චි කරා. ඉතින් නෝමල් තක්කාලි සෝස් එකක් තමයි දාගත්තේ. හැබැයි ඉතින් රහේ නම් වෙනසක් උන්නේ නැහැ. මම මේ වගේ රොටි හදාගෙන මෙන්න මේ වගේ පුංචි ඩොට් තියාගත්තා. ඇත්තටම ඒ දන්නේ එක නම් මම තියුවේ. ඔයගොල්ලෝ ඒක දන්නවනම් කමෙන්ට් කරන් යන්න. මේ මමත් මේක හැදුවේ වෙනින් මීඩිය එකක් බලලා. ඉතින් ඒගොල්ලෝ ගෑරුප්පුවකින් හරි ටූත් පික් එකකින් හරි ඒ වගේ චුටි චුටි ඩොට් ටිකක් තියාගත්තා. ඉතින් මොකටද කියන්නේ මන් දන්නේ නැහැ. ඉතින් මේ වගේ අපි අර ගත්තු සෝස් එක හොඳට ගා ගන්නවා. මුළු රොටියම ගෑවෙන විදිහට මේ වගේ සෝස් එක ගාගෙන ඊට පස්සේ ඔය ලුණු මගේ මම බෙදගත්තු සොසේජස් කරල් ටික, ඊට පස්සේ චිකන්, ඒ වගේ චීස් ගාගෙන චීස් ටිකයි ඒ ටික ඔක්කොම මම දාගත්තා. ඔයගලන්ට චීස් මේ මම ගත්ත නම් හැපි කව් චීස්. හැබැයි ඔයගලන්ට පුළුවන් ගන්න ඉතින් චීස් වර්ග මොනවා හරි එකක් ගන්න පුළුවන් චීස්. ඔයගලන්ට කපලා ගන්න පුළුවන් හැපි කව් චීස් එකෙන් නම් කරද්දි ගොඩක් අමාරුයි. මම මේ වෙලාවේ තිබ්බ විදිහට තමයි මේ ටික කරගත්තේ. අනික නිකන් ඉතින් ගෙදරදී කන්නනේ. අනික මගේ මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා මට ඉතින් තිබ්බ විදිහට මම මේ ටික කරගත්තා. ඊට පස්සේ මම කෑලි මිරිස් දාලා ගම්මිරිස් ටිකත් ඔක්කොම දාගෙන මේක උඩට මේ මම මයොනිස් සෝස් එකෙන් චුට්ටක් දාගත්තා. මොකද මට චීස් අඩු නිසා මම මේකෙනුත් දාගත්තා. එතකොට නම් ටිකක් චීස් රහ වගේ ආවා.
කැමති නම් ඔයාලට තක්කාලි සෝසුත් උඩින් දාගන්න පුළුවන්. යටින් දාගත්තු නිසා විශේෂයෙන්ම ඕනේ නැහැ. ඉතින් කැමති නම් එකත් කරගන්නකෝ. ඊට පස්සේ දැන් මම මේක තඹ ගන්න යන්නේ. දැන් බලමු අපි last result එක මොකක් එද්දද වටත් බයයි චුට්ටක්. මත් බයෙන් හිටියේ. හැබැයි last result එකත් හොඳට ආවා. බලමුකෝ. මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා පළවෙනියටම හදපු පීස් එක චුට්ටක් අවල් ගියා. මම දාලා තියෙන දෙවෙනියට හදපු එක ඒක නම් රහට ආවා. පළවෙනි එක චුට්ටක් කර වුණා. ඔයාලත් මේ වගේ කෑමක් හදලා ඉතින් දාන්න බලන්න. Thank you for watching.